මචං මම මේ උඹෙන් නිකමඩ වගේ අහන්නේ. උඹ කවදා හරි තනියම ඉඳලා තියෙනවද? නෑනේ උඹ තනියම ඉඳලා නෑනේ. හරි. උඹේ ෆෝන් එකට Wi-Fi එනවා. රේඩියෝ එකට සින්දු එනවා. ඒ කොහොමද? උඹ වටේ තියෙන හිස් අවකාශය තියෙන්නේ. ඒකේ ඒක මචං හිස් නෑ. ඒක ඇතුලේ Wi-Fi සිග්නල්ස්, රේඩියෝ වේව්ස්, එතකොට ෆෝන් සිග්නල්ස් තොරතුරු වලින් හැදිච්ච මොකක් හරි හොල්මන් ලෝකයක් පැය 24ම දුවනවා. උඹට මචං ඒක පේන්නේ නැහැ. මොකද උඹේ ඇස් ඒව මචං පට්ට ලාභ බඩු. පට්ට චීප්. පට්ටම අවුල්. උඹේ ඇස් ඩිසයින් කරලා තියෙන්නේ කෑම හොයාගන්න. අනුතුරකින් බේරෙන්න. ඕන වෙන පේන ආලෝකෙ විතරක් දකින්න. ඒක මචං සමහර විට මුළු රියැලිටි එකෙන්ම 100%ක්වත් නැතුව ඇති. එතකොට ඉතුරු 99% අර හොල්මන් ලෝකේ. ඒක උඹට පේන්නේ නැහැ. ඒක මචං තියෙනවා ඒ වුණාට. එතකොට තනිකම කියන්නේ මොකද්ද? ඒක මචං උඹේ ඇස් උඹට කියන බොරුවක් නේ. උඹ මචං තනි නෑ. එහෙම ගත්තොත් උඹ අන්ධයි. හිතපන් උඹ පට්ට ක්‍රවුඩඩ් බස් එකක ඇස් දෙක පියාගෙන යනවා. උඹට දැනෙනවා වටේට මිනිස්සු ඉන්නවා කියලා. ඒත් මචං උඹට පේන්නේ නැහැ. අපි හැමෝම ජීවත් වෙන්නේ අන්න ඒ වගේ. අපි මචං ඩේටා වලින් හැදිච්ච හොල්මන් ට්‍රැෆික් එකක් මැද්දේ ඇස් අන්ධ වෙලා වගේ ඉන්නවා. පාරේ රෑක තනියම ඉන්නකොට හිස් කාමරේ දිහා බලද්දී උඹ පොඩ්ඩක් කල්පනා කරපන් සිරාවට මේක හිස්ද? නැත්තම් උඹට පේන්නේ නැති කී දෙනෙක් උඹ දිහා ඔය වගේ බලන් නැද්ද? මං කියන රේඩියෝ සිග්නල්ම නෙවෙයි. Wi-Fi ම නෙවෙයි. උඹට පේන්නේ නැති තව කොච්චර උඹ දිහා බලන් නැද්ද?